මොකද වෙන්නේ කොල්ලෝ සෙට් එක. ඉතින් මං අද ගෙනහැලා තියෙන ඉතින් ඕගොල්ලන්ට වන් ටැප් ගන්න පුළුවන් ලේසි විදියක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ පුරුදු වෙලා බලන්න මං කියන විදිය පුරුදු කියලා ඕගොල්ලෝ සෙටින්ස් හදා ගන්න ඕනේ මුලින්ම. සෙටින්ස් වලට කියලා මම නම් ඉතින් මේ විදිහට තමයි ඔය ටික දාගෙන තියෙන්නේ. ඔය ටික විදිහට දාගෙන ඕගොල්ලෝ කැමති විදිහට දාගෙන ඉතින් කස්ටම් හබ් එක නම් ඕගොල්ලෝ යද්දින් කස්ටම් හබ් එක ඕගොල්ලන්ට ලේසිම එකක් තමයි හදා ගන්න ඕනේ. කස්ටම් හබ් එක මේ ලේසිම එකක් හදාගන්න. ඉතින් මම පළවෙනි පාර්ට් තමයි ඉතින් වීඩියෝස් කරන්නේ. ඉතින් ඕගොල්ලෝ ඉතින් සෙන්සිටිව් වලට ගියොත් එහෙම ඔය විදිහට හදාගන්න. මම ඔය විදිහටම තමයි දාගෙන තියෙන්නේ. හැමදාම ඉතින් ඔහොම තමයි ප්ලේ කරේ. ඔය විදිහට දාලා තියෙන්නේ. ඔක්කොම 200 තමයි දාලා තියෙන්නේ. ඔයගොල්ලෝගේ RAM එක ඔච්චරම තවුල නැහැ. ඔයගොල්ලෝ ස්මූත් දාගන්න. max වගේ දාන්න යන්න එපා. මොකද මේ ඔයගොල්ලෝ ගේම් ගහද්දී එහෙම මේ ෆෝන් එකේ හීට් එන්නේ වට ලැග් වෙන්නත් තියෙන ඕක තමයි ඉතින් ලොකුම සාධකයක්. ඉතින් ඕක අල්ට්‍රා දාන්න ඔයගොල්ලෝ ඉතින් ෆෝන් එකකට හොඳයි ස්මූත් දාගත්තාම ඉතින් ඔයගොල්ලෝ ස්මූත් දාගෙන ප්ලේ කරන්න. මැච් ප්ලේ කරද්දී ඔයගොල්ලෝ වීඩියෝස් හදනවා නම් වගේ නම් අවුලක් නැහැ. max අල්ට්‍රා වගේ දාගත්තට ඉතින් ඔයගොල්ලෝ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යන්න. මම කැමති ගන්න දැන් මම හයිසුලියක් තමයි ගත්තේ. ඕගොල්ලොන්ට මම ලේසියෙන් ඉලක්කම් ටිකක් දාගත්තා. ඕගොල්ලෝ පළවෙනියටම දුවන බටන් එක ඔබන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ උඩ පයින්න ඕනේ. ඒත් එක්ක උඩ පයින්න ගමන්ම ගන්න එකත් අතට අරක් ගන්න ඕනේ. ඒත් එක්කම තමයි ඕගොල්ලෝ ෆයර් කරන්න ඕනේ. ෆයර් කරද්දී ඕගොල්ලෝ හරියටම එනිමියා ට්‍රැක් කරලා ෆයර් කරන්න. තව දෙයක් තමයි එනිමියා ඔයාගේ පැත්තට යනවා. ඔයා වම් අත පැත්තට යනවා නම් වම් අත පැත්තට තමයි ඔයා ෆයර් කරන්නේ. ඔයාගේ දකුණු අත පැත්තට යනවා නම් ඔයා දකුණු පැත්තට වෙන්න තමයි ඔයගොල්ලෝ පොඩ්ඩක් ෆයර් කරන්න ඕනේ. එනිමියා ඔයාගේ පැත්තට කෙලින් වෙනවනම් ඔයා ඉස්සරහට ෆයර් කරන්න. එතකොට එනිමියාගේ ඔළුවටම ගන්න ඔයගොල්ලන්ට ලේසි වෙනවා. මම ඉතින් පළවෙනි පාර්ට් තමයි ඉතින් වීඩියෝ එකක් කරන්නේ. ඔයගොල්ලෝ ඉතින් උදව්වක් දෙන්න. ඉතින් තාම සබ්ස්ක්‍රයිබර්ස්ලා එහෙම මදි මගේ එකට ලයිව් එකක් එහෙම දාන්න. ඉතින් අපි බලමු ඉතින් කොහොමද ගහන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතින් ගහන විදිය. ඉතින් මේ 100%ක්ම නම් මේකෙන් පදින්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ඉතින් අපි කියන්නේ හැක්ටි දාලා ගහන්නේ නැහැ නේ. ඉතින් දාලා මුකුත් පැනල් වගේ දේවල් යූස් කරන්නේ නැහැ. ඒක නිසා 100% වදින්නේ නැහැ. හැබැයි යම් කිසි ප්‍රමාණයකට ඔයගොල්ලන්ට වැඩි කරගන්න පුළුවන්. තව දෙයක් ඔයාගේ ෆෝන් එකේ හදාගන්න තියෙනවා. ඔයා යන්න ඕනේ දෙන්න ෆෝන් එකේ සෙටින්ස් වලට ගිහිල්ලා ඔයා යන්න ඕනේ ඩෙවලොපර් ඔප්ෂන් කියලා එකක් තියෙනවා. ඒකේ යන්න ඕනේ මේ යටට ඩෙවලොපර් ඔප්ෂන් කියලා එකක් තියෙනවා. ඒකේ යටට ගියාම තියෙනවා DPI කියලා එකක්. ඒක ඔයගොල්ලෝ 300 වගේ තියෙනවා නම් 400ට වගේ දාගන්න. ඒක පොඩ්ඩක් වැඩි කරගන්න. ඒක වැඩි කරගත්තාම වෙන්නේ ඕගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන ස්මූත් ගතිය වැඩි වෙනවා. ඒකට ටක් ගාලා හැරෙන ඒවට ඔයාට ලේසි හරව ගන්න එහෙම. තව දෙයක් කියන්න ඕනේ ඒකේ වෙන ඒවා උබන්න යන්න එපා. මොකද ඔබලා ෆෝන් එකට හෙළුණුත් වෙනවා වගේ කියන්නේ. මම හිතනවා ඉතින් දන්නේ නැති අයට ප්‍රයෝජනවත් වෙන්න කියලා. ඔයගොල්ලෝ ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් වෙල් දාලා තියාගන්න. එහෙනම් ඉතින් අපි කැපුණා.